ඔන්න යුනිවර්සිටි සිලෙක්ටර් නංගිලා මල්ලිලා හැමෝටම මගේ උණුසුම් සුබ පැතුම් එකතු කරනවා. ඉතින් දැන් ඔයාලා හැමෝම කල්පනා කරනවා ඇත්තේ හෝස්ටල් ජීවිතය කොහොමද ගෙවන්නේ, කැම්පස් එකේ කොහොමද ඔයාගේ ලයිෆ් එක ගෙවන්නේ කියලා. ඉතින් ඒ අතරේ ඔයාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ඔයාගේ හෝස්ටල් බෑග් එක මොනවද ඒකට එකතු කරන්න ඕනේ, කොහොමද ඒක හදාගන්න ඕනේ කියන ප්‍රශ්නේ. ඉතින් මං ඒ ප්‍රශ්නෙට අද ඔයාලට උත්තරේ අරගෙන ආවා මෙන්න මේ වීඩියෝ එකේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද ඔයාගේ හොස්ටල් බෑග් එක වැදගත් දේවල් එකතු කරලා කොයි විදිහටද නිවැරදිව හොස්ටල් බෑග් ගෙනියන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාට මගේ videos miss වෙන එකක් නැහැ. channel එක වැදගත් වෙයි කියලා හිතනවා නම් subscribe button එක click කරලා bell icon එකත් click කරලා වීඩියෝ එක බලන්න ලෑස්ති වෙන්න. මං අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයා ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස්, ඊට පස්සේ ඇඳුම්, ඊට පස්සේ ඔයා පර්සනලි මොනවා හරි ගෙනියන්න ඕන දේවල් තියෙනවද, ඊට පස්සේ ස්ටඩීස් වලට මොනවද ඕනේ වෙන්නේ, ඊට පස්සේ රූම්මේට්ස්ලා පොදුවේ යූස් කරන්න මොනවද ගෙනියන්න ඕනේ, ඊට පස්සේ බෙහෙත් මොනවද ගෙනියන්න ඕනේ කියන එක, ඒ වගේම කෑම බීම හදාගන්න මොනවද ගෙනියන්න ඕනේ, වගේම ඔයාට මම වෙනත් අවශ්‍ය කරන බෝනස් ටිප්ස් ටිකකුත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕනේ ඔයාලා හොස්ටල් එකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් හොස්ටල් හම්බ වෙන්නේ ඔයාගේ දුර ප්‍රමාණය අනුව. ඉතින් ඒක නිසා ඔයාට නිතර ගෙදර යන්න වෙන තියෙන chance එක අඩු නිසා අනිවාර්යයෙන්ම ඔයා ළඟ important documents ටික තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ A level certificate එක, ඊට පස්සේ O level certificate එක, ඊට පස්සේ identity card එක, university registration එකට ඔයාට හම්බ වුණ letter එක, ඊට පස්සේ ස්ටුඩන්ට් ID එක අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. ඒකේ ෆොටෝ එකකුත් ඔයාගේ ෆෝන් එකේ සේව් කරලා මතක ඇතුව තියාගන්න ඕනේ. මොකද ඔයාගේ identity card එක කොහේදී හරි වැටුණොත් ඔයාට ෂෙයා කරන්න අනිවාර්යෙන් ඔයා ළඟ ෆොටෝ එකක් තියෙන්න ඕනේ. proof document එකක් විදිහට අනිවාර්යෙන් ඔයාගේ identity card එකේ ෆොටෝ එකක් ඔයාගේ ළඟ තියාගන්නම ඕනේ. ඊට පස්සේ ඔයා passport size photos සාමාන්‍යයෙන් 2ක් හෝ 3ක් ළඟ තියාගත්තට කමක් නැහැ. ඕන වෙලාවක ඉල්ලන වෙලාවක දෙන්න. මේක කම්පල්සරි නැහැ. නමුත් ඔයා ළඟ passport size photos 3ක්වත් තියාගන්න යුනිවර්සිටි සිලෙක්ට් වුණාට පස්සේ. මොකද අපි internship වලට එහෙම apply කරාට පස්සේ interviews වලට යනකොට සමහර වෙලාවල් වලට අපෙන් ඒගොල්ලෝ request කරනවා passport size photos ඕනේ කියලා. තියෙනවා නම් හොඳයි, මේක කම්පල්සරි නැහැ. ඊට පස්සේ බෑන්ක් පාස්බුක් එක, ATM කාඩ්ස් අනිවාර්යයෙන් ඒවා ළඟ තියාගන්න ඕනේ. මොකද මහපොළ බර්සරි ඊට පස්සේ එක ස්කෝලර්ෂිප්ස් වලට අපිට බෑන්ක් එකේ පාස්බුක් එකේ ෆොටෝකොපි ඊට පස්සේ ඔරිජිනල් පාස්බුක් එක ඕන වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව ඔයා ලොකු දුරකින් ඔයාගේ ගෙදර තියෙනවා නම් හොස්ටල් එකත් එක්ක බලනකොට අනිවාර්යයෙන්ම මේ ඩොකියුමන්ට්ස් ටික ඔයා යනකොට අරගෙන යන්න මතක් කරලම. ඊට පස්සේ photocopies important documents. මෙතනදී birth certificate එක, ඊට පස්සේ ඔයාගේ වෙනත් මොනවා හරි important documents, ඒ කියන්නේ medical reports, ඒ වගේ මොනවා හරිම දේවල් තියෙනවා නම් ඒ ටික මතක ඇතුව අරගෙන යන්න. original certificate එක නැතත් ඒ වගේ ෆොටෝ එකක් එහෙම නැත්නම් photocopy එකක් අරගෙන යන්න මතක් කරලා. මේ ඩොකියුමන්ට්ස් ඔක්කොම ඔයා සමහර වෙලාවල් වලට යුනිවර්සිටි එකට ස්කෑන් ඩොකියුමන්ට්ස් විදියට යවන්න පුළුවන්. ඒකේ කොපි එකක් ඔයා ළඟත් මතක ඇතුව තියාගන්න. මොකද ආයෙ රික්වෙස්ට් කරන්න පුළුවන් ඒගොල්ලොන්ගේ අතින් මිසින් වෙලා හරි අපේ අතින් සබ්මිට් වෙලා නැහැ කියලා හරි ආයෙ රික්වෙස්ට් කරොත් අපි ළඟ තියෙන්න ඕනේ ඒ ඩොකියුමන්ට් ආයෙ දෙන්න. ඒක නිසා ඔයා යුනිවර්සිටි එකට ඇප්ලයි කරපු දා ඉඳන්
යුනිවර්සිටි එකෙන් අයින් වෙනකම්ම ඔයා ළඟ ඒ ඩොකියුමන්ට්ස් හැම එකකම කොපි එකක් ඔයා ළඟ තියාගන්න. මතක ඇතුව ඒක කරන්න. මොකද ඒක අපිටමයි ප්‍රයෝජනවත් වෙන්නේ. හරි අපි ඊළඟට කතා කරමු ඇඳුම් ගැන. ඔයාට ලෙක්චර්ස් යන්න නම් ඇඳුම් කියලා ලොකුවට මෙන්ෂන් කරන්න දෙයක් නැහැ. ගොඩාක් වෙලාවට ගොඩාක්ම ෆැකල්ටිස් වල ඔයාට නිදහස තියෙනවා ඕනෙම ඇඳුමක් ඇඳගෙන ඔයාගේ ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න. හැබැයි මෙඩිකල් ෆැකල්ටි වල වගේ නම් අපිට ඔෆිස් වෙයා එක වගේ අඳින්න ඕනේ. ගොඩක් වෙලාවට ඒක තමා රූල් එක. සාමාන්‍යයෙන් මම දන්න විදිහට අනිත් ෆැකල්ටි වල නම් එහෙම ලොකු රූල් එකක් නැහැ. ඉතින් ඔයාට ටී-ෂර්ට්, බ්ලවුස් ඕනෙම එකක් ඇඳගෙන යන්න පුළුවන්. ඔයාට නයිට් වෙයාස් ඒ කියන්නේ ගොඩක් වෙලාවට හොස්ටල් එකක් ඇතුලේ ඉන්නවා නම් ඔයාට ගොඩාක් කොට ඇඳුම් අඳින්න හම්බ වෙන chance එක අඩුයි. මොකද අපි රූම් එක ඇතුලේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොස්ටල් එකේ රූම් එකෙන් එළියට යනවා නම් සාමාන්‍යයෙන් දන හිසට පහලින් අඳින්න ඕනේ කියන රූල් එක ගොඩාක් හොස්ටල් වල තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ඇඳුම් ගන්නකොට ඔයා මතක තියාගන්න ගොඩක් ඇඳුම් සංවර විදිහට ගන්න. ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ ඔයාලට කියුලට්ස් ඊට පස්සේ ඩෙනිම් ඒ වගේ ඒවා අඳින්න බැරිකමක් නැහැ. නමුත් ඔයා හොස්ටල් එකෙන් ඒ ඇඳුමෙන් එළියට යන්න බෑ. ඒ ඇඳුමෙන් එළියට යන්න බෑ කියන්නේ ඒක තමයි හොස්ටල් වල ගොඩක් තියෙන රූල් එක. මම දන්න විදිහට මේ රූල් එක හැම හොස්ටල් එකක වගේම තියෙනවා. ඒක නිසා ඔයා කියුලට් වගේ ගන්නවා නම් දන හිසෙන් පහළට තියෙන කියුලට් ගන්න මතක ඇතුව. ඔයාට රූම් එක ඇතුලේ අඳින්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ජැකට්ස් වගේ ඒවා නම් ඔයාගේ හොස්ටල් එක තියෙන ප්‍රදේශයේ තියෙන ක්ලයිමේට් එක අනුව ඒක ඔයා තීරණය කරන්න. ඊට පස්සේ ඔයා ස්ලිපර්ස් ගන්න ඕනේ ඇතුළට දාන්න. ඒ කියන්නේ ඔයාගේ හොස්ටල් එක ඇතුලේ ඔයා යනකොට ස්ලිපර්ස් දාගෙන තමයි අපි ගොඩක් වෙලාවට ඉන්නේ. ඊට පස්සේ ටවල්ස්, ලොන්ඩ්‍රි බෑග්ස් ඒවා නම් ඔයාට මෙන්ෂන් කරන්න ඕනේ නැහැ. ඔයා දන්නවා ඔයාට ඕනෙ වෙන්නේ මොනවද කියන්න. ඉතින් මතක ඇතුව සාරි එකක් ළඟ තියාගන්න ගෑනු ළමයි නම්. මොකද අපිට සාමාන්‍යයෙන් ෆන්ක්ෂන්ස් වලට සාරි අඳින්න වෙනවා. එහෙම නැත්නම් ඔෆිස් වෙයා එකක් අඳින්න වෙනවා. ඒක නිසා මතක ඇතුව හොස්ටල් එකට යනකොට ඔෆිස් වෙයා එකකුයි සාරි එකකුයි මතක ඇතුව අරගෙන යන්න. ඊට පස්සේ ඒවට අවශ්‍ය වෙන ඔයාට ඕනේ ඇක්සසරිස් මොනවා හරි තියෙනවා නම් ඒවත් අරගෙන යන්න මතක ඇතුව. ඊළඟට අපි බලමු මොනවද ඕන වෙන ටොයිලට්‍රීස් කියලා. මෙතනදී අපිට ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට්, සෝප්, ඊට පස්සේ ෂැම්පූ, ෆේස් වොෂ්, කොම්බ්, ඩියෝඩ්‍රන්ට්, ඊට පස්සේ ඔයාට ඕන වෙන සනීප ආරක්ෂක ද්‍රව්‍ය, නේල් කටර් එකක්, ඒ වගේ දේවල් ඔයාට ගෙනියන්න පුළුවන් මෙතනදී. ඒ වුණාට ගෝල්ඩ් මොනවා හරි දෙයක් ඔයා ගෙනියනවා නම් සාමාන්‍ය ඔයාලගේ සීනියර්ස්ලාගෙන් අහන්න ඒවා ඔයාලගේ හොස්ටල් ඇතුලේ තියාගන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට ඔය ගෝල්ඩ් චේන් එකක් වගේ දේවල් දාගෙන ඉන්නවා දැක්කම හොස්ටල් එකට යන දවසේම කියනවා ඒවා එළියේ ඉන්න දෙමව්පියන්ට බාර දීලා එන්න කියලා. ඉතින් ඒ නිසා ඔයාලගේ සීනියර්ස්ලාගෙන් හරියටම අහලා ඒ වගේ දේවල් ගෙනියනවා නම් ගෙනියන්න. අනිත් දේවල් ගෙනියන්න නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය වටිනාකමින් වැඩි දේවල් ගෙනියන්න නැති තරමට තමන්ට හොඳයි. ඒක නිසා මතක ඇතුව ඔයාගේ සීනියර්ස්ලාගේ කන්ටැක්ට් ඔයාලට ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකට යන්න කලින් හම්බ වෙනවා WhatsApp group හරහා. ඉතින් එතකොට ඒගොල්ලොන්ගෙන් අහලා දැනගන්න මොනවද හොස්ටල් එකක් ඇතුළට අපිට ගෙනියන්න පුළුවන් සහ බැරි දේවල් මොනවද කියලා පොඩ්ඩක් අහලා දැනගන්න. මොකද හොස්ටල් එකෙන් හොස්ටල් එකට මේ රූල්ස් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මොනවද ඔයා ගෙනියන්න ඕනි ස්ටඩි අයිටම්ස් කියලා. මෙතනදී ඔයාට තියෙනවා නම් ලැප්ටොප් එක අනිවාර්යෙන් අරගෙන යන්න. චාර්ජර්ස් අරගෙන යන්න. ඊට පස්සේ ඔයාට ලැප් එක charge කරන්න ඕනෙම ප්ලග් එකට ප්ලග් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් එක්ස්ටෙන්ෂන් බෝඩ් එකක් අරගෙන යන්න.
ඊට පස්සේ පෑන්, පැන්සල්, නෝට්බුක්, ෆයිල්, ෆෝල්ඩර්ස්, ඊට පස්සේ ග්ලූ, ඒ වගේ අර ඕන වෙන ස්ටේෂනරිස් තියෙන්නේ. අන්න ඒ ටික මතක ඇතුව අරගෙන යන්න. නැත්තම් ඕක හොස්ටල් එකේ රූම්මේට්ස්ලාත් එක්ක ප්‍රශ්න ඇති වෙන ප්‍රධානම හේතුවක්. තමන්ගේ මේ ස්ටේෂනරීස් නැති වෙනවා කියනවා. ඊට පස්සේ එයා කවදාවත් ස්ටේෂනරීස් ගන්න නෑ අනිත් අයගෙන් ඉල්ලනවා කියන ප්‍රශ්නේ ගොඩාක් රූම්මේට්ස්ලාට එන ගැටලුවක්. ඒක නිසා තමන් කාටවත් කරදරයක් නොවී ඉන්න හැමදේම තමන් ළඟ තියාගන්න. එතකොට කාගෙන්වත් ඉල්ලන්න වෙන්නේ නැහැ. එතකොට කාටවත් කරදරයක් වෙන්නෙත් නැහැ. එතකොට මේ තියෙන රූම්මේට්ස් එක්ක තියෙන ඔයාගේ තියෙන බොන්ඩ් එක ෆයිනල් ඉයර් එක දක්වාම ගෙනියන්න පුළුවන්. ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න නිසා තමා හොස්ටල් එකේදී යාළුවොත් එක්ක තරහා වෙන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා තමන්ට ඕනේ ස්ටේෂනරීස්, තමන්ට ඕනේ වෙන සැනිටරි දේවල්, ඊට පස්සේ වෙනත් තමන්ට ඕනේ වෙන ඇඳුම්, ඔෆිස් වෙයාර්ස්, ඒ වගේ දේවල් මතක ඇතුව තමන්ට තියෙනවා නම් අනිවාර්යෙන් ඒවා අරගෙන යන්න. මොකද හැමදාම අපිට යාළුවෝගෙන් ඉල්ලන්න බැහැ. මොකද එතකොට යාළුවටත් කරදරයක්, ඒක තමන්ටත් කරදරයක්. ඊළඟට බලමු හොස්ටල් එසෙන්ෂල්ස් මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම ඔයා පිලෝ එකක් අනිවාර්යෙන්ම ගෙනියන්න. මේක නම් යනකොටම අරගෙන යන්න අවශ්‍ය නැහැ. ඔයාට පිලෝ එකක් නැතුව නිින්ද යන්නේ නැහැ වගේ නම් පිලෝ එකක් ගෙනියන්න. අනිවාර්යෙන්ම බෙඩ්ෂීට් දෙකක් ගෙනියන්න. බ්ලැන්කට් එකක් ඔයාට අවශ්‍ය නම් ගෙනියන්න. එහෙම නැත්නම් පොඩි බෙඩ්ෂීට් එකක් ගෙනියන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා මතක ඇතුව බකට් එකක් ගෙනියන්න. මග් එකක් ගෙනියන්න. ඔයාට හැංගර්ස් දෙකක් හෝ තුනක් ගෙනියන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ඔයා ලොක්ස් දෙකක් ගෙනියන්න. සමහර අවස්ථාවල අපිට හම්බ වෙනවා ලොක එකක් හෝ ලොක දෙකක්. ඒක රූම් එකේ ඉන්න රූම්මේට්ස්ලා ප්‍රමාණයත් එක්ක තමා ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඒ ලොක එක ලොක් කරගන්න අපිට ලැප්ටොප් වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් මේක ලොක් කරගන්න සිද්ධ වෙනවනේ. එතකොට අපිට ලොක් එකක් ඕනේ. ඒක නිසා මතක ඇතුව ලොක් දෙකක් අනිවාර්යෙන්ම ගෙනියන්න. වතුර බෝතලයක් තියෙනවා නම් ස්මෝල් ටෝච් එකක් ගෙනිච්චට කමක් නැහැ. මොකද අපි හවසට හෝ රෑට එළියට යනකොට සමහර වෙලාවල ලයිට් ඕෆ් කරලා තියෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ටෝච් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙනවා නම් ගෙනියන එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් නංගිලා මල්ලිලාට කියන්න ඕනේ ඔයාගේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්න පුළුවන් ඔයා හොස්ටල් එකකට යන්නේ. එහෙම නැත්නම් බෝඩිමකට යන්නේ. ඉතින් මතක තියාගන්න ඕනේ අපි තවත් පිරිසක් එක්ක යන්න ඉන්න නිසා අපි ලෙඩ වෙන්න තියෙන ප්‍රවණතාවය හොස්ටල් එකකට ගියාම හරි ඉහළයි. මොකද අපි කීප දෙනෙක් එක්ක ඉන්නේ. වගේම කැම්පස් එකට ගියාට පස්සේ ගොඩාක් ළමයි ඉන්නවා. ඉතින් නිතර නිතර ලෙඩ බෝ වෙන්න තියෙන chance එක වැඩි. අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒක නිසා මතක ඇතුව අපි මෙඩිසින්ස් අරගෙන යන්න ඕනේ. අපි යූෂුවල් පාවිච්චි කරන බෙහෙත් එකක් තියෙනවනේ ඒක අනිවාර්යෙන් ඔයාගේ හොස්ටල් බෑග් එකට දාගන්න ඕනේ. ඔයාට වීස් එක තියෙනවා නම් ඊට පස්සේ එහෙම නැත්නම් ඔයා වෙන ලෙඩකට පාවිච්චි කරන බෙහෙත් තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ගෙනියන්න මතක තියාගන්න ඕනේ. මොකද නැත්තම් අපි යාළුවන්ට කරදරයක් වෙනවා. ඒක දවසක් දෙකක් ඔයා ලෙඩ වුණාම බෙහෙත් හොයන්න යන එක ඕකේ වෙන්න පුළුවන්. හැබැයි ඒක දවස් ගාණක් එක කරන්න වුණාම යාළුවන්ටත් අපිව එපා වෙනවා. ඒක නිසා මතක ඇතුව ඔයාගේ පර්සනල් මෙඩිසින්ස් කියන ඒවා අනිවාර්යෙන් හොස්ටල් බෑග් එකට එකතු කරගන්න. ඒ වගේම හොස්ටල් කියන්නේ අනිවාර්යෙන්ම මදුරුවෝ ගොඩාක් ඉන්න තැනක්. ඒක නිසා ඔයාගේ රූම්මේට්ස්ලාත් එක්ක කතා වෙලා හොස්ටල් එකට ගියාට පස්සේ ඔයාට මදුරුවෝ නැති කරන්න මොකක් හරි වේපරයිසර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොයිල් පැකට් එකක් වෙන්න පුළුවන්. ඒවා ගන්න පුළුවන්. හැබැයි ගෙදරදී යද්දිම ඔයාට නෙට් එකක් ඊට පස්සේ වේපරයිසර් එකක් ගෙනියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද හොස්ටල් කියන්නේ අනිවාර්යෙන් ඩෙන්ගු හැදෙන තැනක්. ඒක නිසා යන්න කලින්ම ඒවට විසඳුම අරගෙන ගියා නම් ඔයාටත් හොඳයි. වගේ යාළුවන්ටත් හොඳයි.
kitchen and food items ගත්තම මේ ගැන නම් මම ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක ඇතැම් හොස්ටල්ස් වල උයන්න පුළුවන්. සමහර හොස්ටල්ස් වල උයන්න දෙන්නේ නැහැ. ඒක රූල් එකක් විදිහට තදින්ම බලනවා. අපිට හීටර් එකක් වුණත් ගහන්න පුළුවන් අවස්ථාව හරිම අඩුයි. ඉතින් රජරට යුනිවර්සිටි එක වගේ නම් උයන්න ඒගොල්ලොන්ගේ chance එක දීලා තියෙනවා. ඊට අමතරව මම දන්න හොස්ටල්ස් පේරාදෙනියේ උයන්න අවස්ථාව තියෙනවා සමහර හොස්ටල්ස් වල. කොලම්බියා යුනිවර්සිටි එකේ නම් එකම හොස්ටල් එකකවත් උයන්න අවස්ථාව දීලා නැහැ. ඉතින් ඒක නිසා ඔයාලගේ රූම්මේට්ස්ලත් එක්ක කතා වෙලා මේ kitchen and food items ඔයාගේ යුනිවර්සිටි එක අනුව තීරණය කරන්න ඕනේ. කොහොම වුණත් ඔයාට කප් එකක් ගෙනියන්න, හැන්දක් ගෙනියන්න, ප්ලේට් එකක්, ලන්ච් බොක්ස් එකක්, නූඩල්ස් පැකට් නම් ඕනම යුනිවර්සිටි එකක හදන්න දෙනවා. තේ කොෆි බොන කෙනෙක් නම් ඒවට අවශ්‍ය දේවල් සීනි, තේ කොළ ඒ වගේ දේවල් අරගෙන යන්න. ඊට අමතරව ස්නැක්ස් මොනවා හරි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයාට ගෙනියන්න පුළුවන්. උයන්න දෙන වද නැද්ද කියන එක අනුව ඔයාගේ රූම් එකේ ඉන්න කට්ටියත් එක්ක කතා කරලා ඔයා ඒක තීරණය කරන්න කොහොමද ඒ ඇක්සසරීස් ගන්න කියලා. ඉතින් මෙතනදි කියන්න ඕනේ ඔයා මතක ඇතුවම ගෙනියන්න ඕනේ ඔයාට අවශ්‍ය දේවල් පිගාන කෝපය ලන්ච් බොක්ස් එක ඒ ටික මතක ඇතුව ගෙනියන්න. ඊට පස්සේ ඔයාලා හොස්ටල් එකට ගියාට පස්සේ රෙඩි වෙන්න මොනවද අපි උයන්න කොහොමද බෙදාගන්නේ කියන එක ඊට පස්සේ තීරණය කරන්න. දැනට ඔයාලට WhatsApp group එකක් තියෙනවා නම් group එකේ යාළුවෝ අපි මේ ටික තමා හොස්ටල් එකේ room එකට යන්නේ කියලා තීරණය කරලා තියෙනවා නම් ඒව බෙදා ගන්න දැම්ම මම මේ ටික කියනවා මම මේ ටික කියනවා කියලා. එහෙම නැත්තම් ඔයා ගියාට පස්සේ ඒවා හරියට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් වගේ එකක් රූම් එකකට එක්කෙනෙක් ගෙනාවා නම් ඇති. ඒ වගේම බේසන් ඕන වෙනවා අපිට වොෂ්රූම් එකේ රෙදි සෝදන්න යනකොට. ඉතින් රූම් එකේ 5 දෙනෙක් ඉන්නවනම් නම් බේසන් 5ක් ගෙනල්ලා තියාගන්නවට වඩා බේසන් 3ක් වගේ පොදුවේ පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ විදිහටත් ගන්න පුළුවන්. කැමති නම් 5 දෙනාම බේසන් 5ක් අරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මොනවා වුණත් අපි පාවිච්චි කරන්න ඕනේ අනිත් කෙනාට කරදරයක් නොවෙන්න ඉන්න හැම වෙලාවෙම හිතන්න ඕනේ. ඉතින් හොස්ටල් ලයිෆ් එක ඇත්තටම හොඳ chance එකක් ජීවිතේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ ජීවිතේ එපා කරගන්නේ නැතුව සාර්ථකව ගෙවන්න මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද අපි දෙයක් ගෙනියන්නේ නැති වුණාම ඒක අනුන්ට තමා කරදරයක් වෙන්නේ. ඒක නිසා තමන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒක තමන් හැම වෙලාවෙම බලන්න ගන්න හෝ තමන්ගේ තියෙන දෙයකින් සෑහීමකටපත් වෙන හැම වෙලාවෙම අනුන්ගේ දේවල් ඉල්ලන්නවත් අනුන්ට කරදරයක් වෙන විදිහටවත් හොස්ටල් එකක් ඇතුලේ ජීවත් වෙන්න එපා නංගිලා මල්ලිලාගෙන් මං ඉල්ලන්නේ. ඉතින් ඔයාගේ කට් ඔෆ් ඇවිල්ලා ඔයා මේ සතුටින් ඉන්න කාලේ මේ වීඩියෝ එක බලලා ඔයාගේ හොස්ටල් බෑග් එක හදාගන්න. ඒ වගේම ඔයාගේ අවුරුදු 4ම සාර්ථකවම ගෙවලා සාර්ථක ජීවිතයක් පටන් ගන්න හොඳම හොඳ තෝතැන්නක් වෙයි මේ යුනිවර්සිටි ලයිෆ් එක කියලා මම හිතනවා. මම විශ් කරනවා හැමෝටම good luck කියලා.